පෘථිවි වායුගෝලයට ඇතුල් වෙනකොට එයාගේ අධික වේගයක් පවතිනවා. ඒ කියන්නේ මැක් නම්බර් එක ගත්තොත් එහෙම 30කට වඩා වැඩි ගාණක් තමයි තියෙන සාමාන්‍ය එකේ. ඒතර ඒ වගේ වෙලාවට සාමාන්‍යයෙන් තාපය නිෂ්පාදනය වීමක් වෙන්නේ ඝර්ෂණ බල වලට වඩා ස්ථිර තාපීය ක්‍රියාවලියකින්. ඒතර මෙතන තාපය නිෂ්පාදනය කිරීමේ ප්‍රධාන ක්‍රියාවලිය තමයි මේකේ එන වේගයත් එක්ක විතරහ තියෙන වාතය ඉතා කුඩා කාලයක් තුල ඉතා කුඩා පරිමාණයක් අයත් කර ගන්නවා. ඒ කියන්නේ ඉතා කුඩා කාලයක් තුල පරිමාව අඩු වෙනවා කියලා කියන්නේ මම මේ ළඟදී ඔයාලට කියන ගිය සතියේ කතා කරේ අර පොම්ප් එක ක්‍රියාවලිය. අර පොම්ප් එකකින් හුලං ගහද්දී පොම්ප් රත් වෙනවා කියලා කිව්වේ. ඒ කියන්නේ ක්ෂණිකව පරිමාව අඩු කරාට පස්සේ අපි ගොයක ස්ථිර තාපීය ක්‍රියාවලිය. මෙන්න මේ තාපගත විද්‍යාවේ පළමු නියමයට අනුව මෙවැනි ක්‍රියාවලියක් තුල වෙන්නේ ස්ථිර තාපීය ක්‍රියාවලියක් වායුවට සාපේක්ෂව. ඉතින් ඕක සාමාන්‍යයෙන් ගණනය කරලා තියෙන විදිහට සූර්යයාගේ උෂ්ණත්වයට භාගයක් වගේ. ඒ සාමාන්‍ය සෙල්සියස් 2700ක වගේ උෂ්ණත්වයකට මේක ලක් වෙනවා. දැන් ඔකත් එක ප්‍රශ්නයක් කියනවා මේ එතකොට මේ ඇතුළේ ඉන්න කට්ටිය කොහොමද මෙච්චර උෂ්ණත්වයකදී ඉන්නේ කියන්නේ. මේ උෂ්ණත්වය ඇතුළට දෙන්නේ නැතුව ඒතර ඇතුළේ ඉන්න කට්ටියව අඩු උෂ්ණත්වයක පවත්වාගෙන ඉන්න පාවිච්චි කරන ප්‍රධානම ටෙක්නික් එකක් තමයි මෙන්න මේ මැටීරියල් එක තාපය අරගෙන වාෂ්පීකරණය වුණාට පස්සේ ඒ තාපය මේ පද්ධතිය තුල රැඳෙන්නේ නැති නිසා මේකේ ටෙම්පරේචර් කියන එක කන්ට්‍රෝල් කරන්න ලේසි වෙලා තියෙනවා. සායක ටෙක්නික් එකක්. තව ගොඩක් ඒවා තියෙනවා. නිකන් මම මේ කතා කරේ අපිට ප්‍රශ්නයක් අහන්න පුළුවන් නම් මෙන්න මේ වගේ අහන්න බැරි ගමන් නැහැ. මේ ආශ්‍රිතව ඊට පස්සේ මෙන්න මේ වායුව සඳහා PV වක්‍රය මෙන්න මේක. එතකොට නම් මේකේ උෂ්ණත්වය වෙනස ගණනය කරන්න. අන්න ඒ වගේ ප්‍රශ්න නිර්මාණය කරලා දෙන්න බැරි ගමක් නැහැ.